සුදු වීමේ බිස්නස් එක. අම්මා මාර ගණන් තියෙන සමහර ඒවා. මෙයා මෙලනින් හදලා එවනවා අපි උඩින් මේක ගන්නවා. අපි ගාන වේගය වැඩි වුණාම ආන්න එතකොට පාට වීගෙන එනවා. ඒකනේ අර ඇඩ් එකේ තියෙන හැම දවසක්ම වැදගත් කියලා. ඔය සුදුවට තියාගන්න ඕනේ මොකද්ද? මූණනේ. ඒ නිසා සමහරට ඔය මූණේව ගාලා සමහර ගෑන් ළමයි පැණ්ඩා වගේ වෙනවා. ඒකාකාර සුදු බවක් ගන්න විදිහක් නැද්ද? තියෙනවා. කවුද ළමයි දර්ශීය උදාහරණය සම්පූර්ණයෙන්ම කළු එක්කෙනා සම්පූර්ණයෙන්ම සුදු වෙච්ච. ඒකට මූණ විතරක් නෙමෙයි මුළු ඇඟම ඒකාකාරම සුදු වෙනවා. ඔන්න කරනවා වැඩ. සර් ඔය ඉන්ජෙක්ෂන් එක දිගටම ගහනකොට සයිඩ් ඉෆෙක්ට්ස් එන්නේ නැද්ද වෙන වෙන හානික? ඕන තරම් එනවා. ඒ වගේ සුදු වුණාම මලත් මොකද සුදු වෙලා? මල ගෙදර ෆොටෝ එක වුණා සුදුවට ඉන්නේ. සුදු වීමේ බිස්නස් එක. ඒ කියන්නේ මොන ක්‍රීම්ද? වයිට්නින් ක්‍රීම්. අම්මා මාර ගණන් තියෙන සමහර ඒවා. වයිට්නින් ක්‍රීම්. දැන් මේ වයිට්නින් ක්‍රීම් ගානකොට මෙහෙම ගානවා මේ ටික ගානවානේ. මේ අහන්න. මේක ගානකොට අර හදලා එවන මෙලනින් මොකද වෙන්නේ කියන්නේ? මෙලනින් විඝටනය වෙනවා. බිඳ වැටෙනවා. එහෙම කියලා මෙලනින් හදන එක නවත්තනවද ජානමගින්? නෑ. එයා හදනවා දිගටම බෝන මගුලක් කරගනින් කියලා හරිද? එතකොට මෙයා මෙලනින් හදලා එවනවා අපි උඩින් මේක ගන්නවා. හදලා එවනවා මේක උඩින් ගන්නවා. අපි ගාන වේගය වැඩි වුණාම, වාර ගාන වැඩි වුණාම හදලා එවනවට වඩා මොකද වෙන්නේ? බිඳ වැටෙනවා. ආන්න එතකොට පාට වීගෙන එනවා. පාට වීගෙන කළු වෙනව නෙමෙයි සුදු වීගෙන එනවා. හරිද? ඔව්. ඒ කියන්නේ ඩාර්ක් තිබිච්ච එක ලයිට් ස්කින් එකකට දැන් වෙනස් වීගෙන එනවා. ඕම ගිහින් මොනවා හරි වෙලා ඔය ක්‍රීම් එක ගන්න සල්ලි මදි වෙලා හරි මොකක් හරි වෙලා දවස් 5ක් 6ක් මොකද වෙන්නේ? ගන්න බැරි වෙනවා. දැන් එතකොට මෙලනොසයිට් මොකද කරන්නේ? එයා ඉතින් හැමදාම එක විදිහට වැඩ. දැන් එයා මොකද කරන්නේ? හදලා එවනවා. අනේ අර ලයිට් උනානේ හැම. ලයිට් කලර් එකක් ආවනේ. දවස් 5ක් ගෑවේ නෑනේ. මොකද උනේ? අනේ ආයතර තිබිච්ච ගානටම දැන් මෙලනින් ආයතර හිටියා වගේමයි. ඒ හින්දා හැමදාම ගාන්න ඕනේ. ඒකනේ අර ඇඩ් එකේ තියෙන හැම දවසක්ම වැදගත් කියලා. ඒක ඔය අහනුන්ට තේරෙන්නේ නැහැනේ මොකද්ද කියන්නේ කියලා. ඒක මොකද්ද කියන්නේ? මේක ගානවා නම් හැමදාම ගාපන්. හරිද? ඒ ටික දවසක් ගාලා ඉවරලා සුදු වුණාම නැවැත්තුවොත් ඔබ මොකක් වෙනවද? ආයෙත් හිටපු තත්ත්වයටපත් වෙනවා. පැහැදිලිද? ඔය සුදුවට තියාගන්න ඕනේ මොකද්ද? මූණනේ. ඒ නිසා වැඩිපුර ගන්න මූණේ. ඒ නිසා සමහරට ඔය මූණේව ගාලා සමහර ගෑන් ළමයි පැණ්ඩා වගේ වෙනවා. ඒ කිව්වේ ඔය තේරුන්නේ නැහැ නා උනාට පැණ්ඩා වගේ වෙනවා. ඒ කියලා ඉනා මොකද්ද කිව්වේ කියලා දන්නේ නැහැ. ඇයි? පැණ්ඩාගේ මූණ සුදුයි ඇඟ කළුයි බං. මූණේ විතරනේ ගෑවේ. ඉතින් ක්‍රීම් එක ගන්න පුළුවන් යා මෙතන ඉඳන් පල්ලහැ මේ දෙපතුල ගාවට එනකන් යකෝ එක දවසකට එක ක්‍රීම් එකක් යයි. ඉඩමෙන් කෑල්ලක් විකුණන්න වෙනවා. ඒ ක්‍රීම් ටික ගන්න හරි. එහෙනම් මූණේ විතරක් ගන්නවා. අන්තිමට මොකද වෙන්නේ කියන්නේ? මූණ ගන්නටම හැම සුදු අනිත් හරි සුදු නෑ. හරිද? එතකොට මොකද වෙන්නේ? පැණ්ඩ වගේ වෙනවා. මූණ සුදුයි ඇඟ කළුයි. ඒකාකාර සුදු බවක් ගන්න විදිහක් නැද්ද? තියෙනවා. මෙහෙම උපාධියක් තියෙනවා මේ BSc කොස්මටොලොජි. අපි ඉන්න කාලේ මෙහෙම උපාධියක් තිබුණා. මම ඉන්න කාලේ තිබුණා නම් මම ඕක කරනවා අනිවාර්යයෙන්ම. මොකද මේ හොඳට සල්ලි හොයන්න පුළුවන් වැඩ. හරි. දැන් මන් දන්න මගේ පන්ති ආපුම වෛද්‍යවරියෝ දෙන්නෙක් ඉන්නවා. MBBS එක ඉවර කළා. මේ ලංකාවේ නෑ මේක. හරි. සිංගප්පූරුවේ ගිහිල්ලා කොස්මටොලොජි ඉගෙනගෙන ආපු. හරිද? ඒ කියන්නේ MBBS ડોක්ටර් කෙනෙක්. හැබැයි පස්සේ ආ ඩිප්ලෝමා එකක් කරා ගිහිල්ලා සිංගප්පූරුවේ කොස්මටොලොජි. කඩවත ඉන්නවා කෙනෙක්. හරි. එයා මොනවද එයා කරන්නේ? කරන්නේ රූපලාවන්‍ය වැඩ. හරි. රූපලාවන්‍ය වල මහා ගොඩක් දේවල් තියෙනවා. ඉස්සර ඔය රූපලාවන්‍ය වැඩ කළේ ඒ කියන්නේ ඒ රූපලාවන්‍ය ඒවා වලට ඔය සැලොන් වලට ගියේ ගෑන් ළමයිනේ. දැන් පිරිමි අයත් යනවා. ඔව් ඒ නිසා මම දැක්කා එයා පිරිමි අයට වෙනම ඇඩ්වර්ටයිස්මන්ට් දාලා තියෙනවා. හරි. ඔව්. එහෙම තමයි ලෝකෙ වෙනස් වෙනවා. හරි. හැබැයි මේ කොස්මටොලොජි කරනවා නම් බයොලොජි හෝ මෙඩිසින් බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇතුව කරන්න ඕනේ. ඇයි මේ පාවිච්චි කරන දේවල් මේ ලයිව් දෙයකටනේ පාවිච්චි කරන්නේ.
ඒක කොහොම බලපානෝ ඇලර්ජි කියන්නේ මොකද්ද? ක්ෂණික ඇලර්ජි එකක් නවත්ත ගන්න පුළුවන් කොහොමද කියලා දැනුමක් තියෙන්න ඕනේ. හරිද? ඉස්සර මේ වගේ දේවල් කරේ මේ ලෝකේ දැනුමක් නැති වුන්. අඩු ගානේ අක්මාව කොහෙද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ. හරිද? පැහැදිලිද ඒක? ඔව් චාරක දත් කීයක් තියෙනවද කියලා දන්නේ නැහැ. හරිද? ඉතින් ඒ වගේ උන් කොස්මොටොලොජි කරන්න ගියාම මල කෙලිය වෙන්නේ. හරිද? අපේ අක්කත් ගියාව අපේ මේ බාප්පගේ නංගිත් ගියාව ඒ හින්දා බත් ගාපන් කියලා ගියාව ඌ මැරෙනවා ගහලා. හරිද? ඒ පාර කල්පනා කරනවා අර දෙන්න මැරුණ නැතුව මූ මැරුණේ ඇයි කියලා. හරිද? ඇයි බයොලොජි දන්නේ නැහනේ. පැහැදිලිද? ඔව්. දැන් කොස්මොටොලොජි පැත්තට යන්නේ අර වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක. හොඳට සල්ලි හොයන්න පුළුවන් හොඳේ. අම්මද. කවුද ළමයි දර්ශීය උදාහරණය සම්පූර්ණයෙන්ම කළු එක්කෙනා සම්පූර්ණයෙන්ම සුදු වෙච්ච? එහෙනම් කළු ජාතිකයෙක් සුදු ජාතිකයෙක් වෙනවා. අපි වගේ කළු නෙමෙයි බං. කට්ට කළු දන්නවනේ අප්‍රිකාවේ ඉන්න මිනිස්සු. ඇෆ්‍රිකන් බ්ලැක් කෙනෙක්. කළු අප්‍රිකානු ජාතිකයෙක් සුදු ජාතිකයෙක් වෙනවා. පේන්ට් කළා නෙමෙයි. පාට වෙනස් කළා. කවුද කියලා අහන්නේ? මයිකල් ජැක්සන්. ඕගොල්ලෝ හොයලා බලන්න ඉන්ටර්නෙට් එකේ මයිකල් ජැක්සන්ගේ අවුරුදු 16 දී ෆොටෝ එකක් තියෙනවා. 16. ඇත්තට මේක පෙන්නපුවාම අපිට හිතෙනවා මේ නම් මයිකල් ජැක්සන් නෙමෙයි කියලා. කොණ්ඩේ කර්ල්. ඇයි? අප්‍රිකානු එකේ ගොඩක් කර්ල් කොණ්ඩයක් තියෙන නිසා පට්ට කළුයි. ඒ කාලේ තමයි මිනිහා සින්දු කියලා තියෙන්නේ. නමුත් ප්‍රසංග වලට ගියාම ලෝකේ රටවල් වල මිනිහාගේ මේ කළු හැම හින්දා ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා. එහෙම වෙනවා. එයාපෝට් වලින් චෙක් කරනවා මග තියාගන්නවා යන්න දෙන්නේ නැහැ වගේ ප්‍රශ්න තියෙනවා. හරිද? ඊට පස්සේ මිනිහට ඕනේ වුණා මොකක් වෙන්නද? සුදු වෙන්න. මිනිහා තමයි දර්ශීය උදාහරණේ කළු ජාතිකයෙක් සුදු ජාතිකයෙක් වෙච්ච. ඊට පස්සේ මයිකල් ජැක්සන් බලපුවා මොකක් කරන්න බැයිද කියන්නේ? හොයන්නවත් බෑ. සුදුම සුදුයි. සුද්දෙක් වගේ. කොණ්ඩෙත් දිග හැරියා. ඒතර අර ෆොටෝ එක බලලා මේ ෆොටෝ එක බලුවා නෑ මේක නම් වෙන්න බෑ. ඕකට තියනවා ළමයි ඉන්ජෙක්ෂන් එකක්. ඉන්ජෙක්ෂන් එක. මේ ඒකෙන් පුළුවන් මේගොල්ලන්ව පොඩ්ඩක් නිද්‍රාශීලී කරන්න. මරලා දාන්න බෑ. ඉන්ඇක්ටිව් කරන්න පුළුවන්. එයා ඉන්ඇක්ටිව් වුණාම මොකද වෙන්නේ කියන්නේ? මෙලනින් හැදිලා එන්නේ නැහැ උඩට. එතන මොකක් වෙනවද? සුදු වෙනවා. එතකොට මූණ විතරක් නෙමෙයි මුළු ඇඟම ඒකාකාරම සුදු වෙනවා. ඔන්න කරනවා වැඩ. ඔන්න ඊයේත් මට එක්කෙනෙක් හම්බුණා එහෙම ගෑනු ළමෙක් දැන් මූ ඇමරිකාවේ ගිහිල්ලා ඇවිල්ලා මේ නිමාඩුවකට දැන් මට මේ ළමයා දැක්කම ඉතින් මම කලින් දැකලා තියෙනවානේ යන්න කලින් නම් කළුම කළු හරි දැන් සුද්ධියෙක් වගේ සුදුයි. හරි. සුදු වුණාම ටක් ගාලා එක පේනවා හැබැයි. හරි. ඔව්. එක ඉන්ජෙක්ෂන් එකක් ගහලා බෑ. හරි. ඒ මාස 3න් 3ට ගහන්න ඕනේ. දැන් ගහලා මාස 3කට එහා යනකොට ආපහු ඒක සාන්ද්‍රණයේ ඇඟේ අඩු වෙනකොට ආයෙත් මෙලනොසයිට් පටන් ගන්නවා වැඩි. හරි. ඒතර ආයෙ ගහන්න ඕනේ. අවුරුද්දකට දැයන ගාන යනවා. හරි. ඒක කියලා මේන්ටේන් කරලා තියාගන්න ඕනේ. ඒතර සමහර අය අහනවා ඔන්න ඔයගලන්ට තහඬ දෙන්න දීගනේ. මොකද සර් ඔය ඉන්ජෙක්ෂන් එක දිගටම ගහනකොට සයිඩ් ඉෆෙක්ට්ස් එන්නේ නැද්ද වෙන වෙන හානික? ඕන තරම් එනවා. ඒ වගේ සුදු වුණාම මලත් මොකද සුදු වෙලා? නේ? කළුවට ඉඳලා අවුරුදු 80ක් ජීවත් වෙනවා සුදුවට ඉඳලා 40ක් ජීවත් වෙනවා. කළුවට 80ක් හිටියට වඩා සුදුවට 40ක් හිටින්නේ කොහොමද නැද්ද? හොඳයි. හරි. මලගෙදර ෆොටෝ එක වුණා සුදුවට ඉන්න. මේ අහන්නකෝ. එතකොට ලංකාවෙත් ඉන්නා එහෙම ඉන්ජෙක්ෂන් ගහලා සුදු වෙච්ච අය. සමහර අය මරු වැඩක් කරනවා. ඉන්ජෙක්ෂන් ගහලා සුදු වෙලා ක්‍රීම් විකුණනවා. එතකොට ක්‍රීම් ගන්න එකට හිතෙන්නේ ක්‍රීම් ගාලා සුදු වුණා කියලා. බලන්නකෝ එයත් සුදු වෙලානේ අනේ කියලා. ඒ වගේ බිස්නස් එකකට නම් ඉතින් සුදු වුණත් කමක් නැහැ නේ. කෝටි ගාණක් හොයන්න පුළුවන් නම් බං සුදු නම් මොකද? නේ. ඒක බිස්නස්
ලෝකේ තියෙන ප්‍රධාන බිස්නස් එකක් තමයි කොලාජන් බිස්නස් එකයි වයිටනින් ක්‍රීම් බිස්නස් එකයි. හරි. හැබැයි කියන්න තියෙන දේ මෙන්න මේකයි කොහොම වුණත් ළමයි අපි ඉපදෙනකොට සබාදහම විසින් අපිට දුන්න දෙයක් තියෙනව නේද? ඒ දීලා තියෙන අපිට හොඳම හරියන මේක තමයි දීලා තියෙන්නේ. ඒක මේන්ටේන් කරගන්න එක තමයි හොඳ මේක. ඒ කලර් එක තමයි හොඳ මේක. ඒ හොඳ මේක තමයි බල්ලා අපිට දීලා තියෙන්නේ. පැහැදිලිද? අපේ සාමාන්‍ය ස්වභාවයක් තියෙනවා නේද? අපිට තියෙන එක ගැන නෙමෙයිනේ අපිට ප්‍රශ්න තියෙන්නේ. අපි හැම වෙලාවෙම හිතන්නේ තියෙන දේ ගැන නෙමෙයිනේ. මොකක් ගැනද? නැති දේ ගැනමයි හිතා දුක් වෙන්නේ. බලන්න හොයලා ඔබේ ජීවිතේත් ඔබ හොයලා බලන්න. ඔබ යම් දවසක කරන්නෙම මනේ මට මේක නෑනේ කියලා හිතලා දුක් වෙනවා. හැබැයි මේ පැත්තෙන් මොනවද තියෙනවද? මොනවද තියෙනවද? ගොඩාක් තියෙන જાති තියෙනවා. හරිද? දැන් හිතන්න කොන්න කෙනෙක් අනේ බාණ්ඩකෝ මං කලුනේ කියලා දුක් වෙනවා. මෙහෙම හිතන්න බැයිද යාට? අනේ ඉතින් මට පිළිකාවක් නෑනේ. මම පිළිකාවක් නැතුව ඉන්නවනේ. අර පිළිකා රෝහලේ අය කොච්චරනම් දුක් විඳිනවද මොනවද හැදිලාද? පිළිකා හැදිලා. ඉතින් එහෙම දෙයක් මට නෑනේ. මට සන්තෝෂෙන් ඉන්න බෑ. ඒ වුණාට කලුයිනේ. මාර අවුල ඉතින්. හරි. නැති මගුලක්ම හොයා ගන්නවා. හරි. ඒක නිසානේ අර බෞද්ධ දර්ශනයේ එන්නේ එක concept එකක්. මොකක්ද එනකද? ලද දෙයින් සතුටු වීම. ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් සතුටින්ම ඉන්න පුළුවන්. ඇයි අපි තියෙන දේ ගැන අපි සතුටු වෙන එච්චරයි. පැහැදිලිද? දැන් හිතන්න මෙහෙම උනාගෙන. දැන් A level කරන කාලේ ඔබට ෆුට් සයිකල් එකක් තිබුණා. ඊට ඔහම ගිහිල්ලා වෙලා ඉගෙනගෙන ඔහම ගිහින් කැම්පස් ගිහින් වටලා දැන් කාර් එකක් ගත්තා. සාමාන්‍ය මට්ටමේ කාර් එකක්. හරි. සාමාන්‍ය මට්ටමේ කාර් එකක් කියවට ඉතින් දැන් සාමාන්‍ය මට්ටමේකුත් ලක්ෂ 100ක් විතර වෙනවා. හරිද? ඔව්. අපි ඒ කාර් එකේ යනකොට තව කවුරු හරි කෙනෙක් ලක්ෂ 720ක ජීප් එකක යනවා. අපිට දැක්කහම හිතෙනවා යකෝ මං කොච්චර try කළාද යන්න බෑනේ මෙතෙන්ට. අයියෝ. ඒ දුක් වෙනවා. ඇයි? අරූට තියෙනවනේ ලක්ෂ 720ක ජීප් එකේ යන්නේ. ඉතින් ඕක මෙහෙම හිතන්න බෑයිද? මේ අනිත් පැත්ත ටක් ගාලා හිතන්න. අනේ ලෙවල් කරන කාලේ ෆුට් සයිකල් එකක්වත් නැති මම මේ කෝටියක වාහනයක යනවනේ යන්නේ. ඉතින් අරූ කියන්නේ මොකද? ඒ වුණාට මටත් ඒ වගේ බෑයිද? හරි ඉතින් try කරලා බලනවා බැයි නම් ලද දෙයින් වකනවා. සතුටු වෙලා ඕනේ උත්සාහ කරන්න. උත්සාහ කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. හැම වෙලාවෙම නැති දෙයක් අල්ලගෙන ඒකට මොනවා වෙන්න එපාද? දුක් වෙන්න එපා. මිනිසු කරන්නේම ඕක. ඒතර කවදාවත් මොනවා වෙන්න වෙන්නේ නැද්ද? සතුටින් ඉන්න හම්බ වෙන්නේ නැහැ නේ ජීවිතේ. හරි. සතුටු වෙන්න ලද දෙයින් හරි. එහෙනම් දැන් මොනවා කරන්නේ නැද්ද? වයිටනින් ක්‍රීම් ගාන්නේ යන්න නෑ. ග්ලූටතයින් විදින්නෙත් නෑ. ඔය තියෙන පාට හොඳයි. ඒ තියෙන පාට හොඳයි. ඒ හොඳම පාට තමයි හම්බෙලා තියෙන්නේ. හරි. ජීව විද්‍යා උසස් පෙළ හදාරන දරුවන්ට විෂය නිර්දේශයේ සියලුම ඒකක ආවරණය වන ලෙස සැකසූ බයෝලොජි ස්ටඩි පැක්. දැන් ඔබේ දරුවාට උසස් පෙළ ජීව විද්‍යා පාඩම් ලංකාවේ ඕනෑම තැනක සිට tissjananayaka.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක. විමසීම 074 349 4200 011 251 55 29